මැද පෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් අනවශ්‍ය බියක් ජනතාව තුළ ඇති වූ නිසාවෙන් පසුගිය දින කිහිපය තුළ සිට අද දින දක්වාම අනවශ්‍ය ඉන්ධන දිගුපෝලිම් නිර්මාණය වුණා. බොහෝ දෙනෙකු එකවර පැමිණීම හේතුවෙන් ඉන්ධන පිරවුම් හල අසල දැඩි තදබදයක් ඇතිවීම අද දින තුළද දැකගත හැකි කරුණක් වුණා. නගරයෙන් පිට ජීවත් වන ජනතාව හට ඉන්ධන ලබා ගැනීම නගරය තුළට පැමිණ සිදු කළ යුතු හේයින් මෙම පෝලිම්වල වැඩි වශයෙන් නගරයෙන් පිට ගම්බද ජනතාව පැමිණීම වැඩි වශයෙන් දැක්ගත හැකි තවත් කරුණක්. එසේම නගරයෙන් පිට ප්‍රධාන මාර්ගයන් තුළ සුපුරුදු ලෙස ගමන් ගන්නා රථවාහනවල යම්කිසි අඩුවක් දක්වන ලැබුණේ මේ අයුරින්. ඉන්ධන ලබා ගැනීම පෙර තිබූ තත්ත්වයට වඩා වැඩිපුර ලබා ගැනීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන තොග අවසන් වීමද වාර්තා වුණා. අටුවර නැද්ද? අටුවරනත් නෑනේ. ඔව් පොලිම් වැඩි. කොච්චර වෙලා හිටියේ මෙතන? අනවශ්‍ය ලෙසින් ඉන්ධන රැස් නොකොට තම අවශ්‍යතාවයට පමණක් ඉන්ධන ලබා ගන්නා ලෙසට රජය මගින් ජනතාවට දැනුම් දී තිබෙන පසුබිමක අනවශ්‍ය ලෙසින් ඉන්ධන ලබා ගන්නා පුද්ගලයන් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවටයි රජය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.